වීඩියෝ එඩිට් කරන්න පුළුවන් තවත් මොබයිල් ඇප් එකක් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් අද අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ ෆෝන් එකේ Play Store app එක ඕපන් කරලා ඔයාලා search bar එකේ type කරගන්න ඕන Vita කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ logo එක තියෙන mobile app එක install කරගන්න ඕන. මම දැනටමත් මේ mobile app එක install කරන් තියෙන නිසා මම මෙතන මේ open කියන තැන touch කරගන්නවා. ඔයාලත් මේ mobile app එක ඔයාලගේ ෆෝන් එකට install කරලා ඔයාලා මෙතන මේ open කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේ වගේ open වෙනව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ agree කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතන මේ permission allow කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් මේ වගේ tool තුනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ පළවෙනියට තියෙන project කියන තැනින් ඔයාලට පුළුවන් ඔයාලගේ gallery එකේ තියෙන වීඩියෝ එකක් මේ mobile app එකට දාලා ඔයාලට පුළුවන් ඒක edit කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන template කියන තැන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ mobile app එකේ දීලා තියෙන template ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනින් පුළුවන් ඔයාලට කැමති template එකක් touch කරලා ඊට පල්ලෙහෙන් තියෙන මෙතන මේ use now කියන තැන touch කරලා ඔයාලා ගාව තියෙන වීඩියෝ එකක් select කරලා ඔයාලට පුළුවන් මේ video editor එකකින් ඒක හදාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියේ තියෙන free store කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ mobile app එකෙන් දීලා තියෙන free effect trending text වගේ ඔයාලට කැමති දේවල් මෙතනින් ඔයාලට add කරගන්න පුළුවන්. දැන් අපි බලමු මෙතන මේ project කියන තැනින් අපේ ගාව තියෙන වීඩියෝ එකක් මේ mobile app එකට දාලා අපි කොහොමද edit කරගන්නේ කියලා. ඒකට ඔයාලා මෙතන මේ new project කියන තැන touch කරගන්න ඕන. මම මේ විදිහට new project කියන තැන touch කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ උඩින් දෙවෙනියට බලා ගන්න පුළුවන් stock video කියලා. ඔයාලා එතන touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ mobile app එකෙන් දීලා තියෙන stock video ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට කැමති නම් මෙතනුත් ඔයාලගේ වීඩියෝ එක එඩිට් කරන්න පුළුවන්. වීඩියෝ ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මේ වෙලාවේ මගේ ගාව තියෙන වීඩියෝ එකක් මේකට සිලෙක්ට් කරගන්නවා. ඒකට මම මෙතන මේ පළවෙනියට තියෙන all කියන තැන ටච් කරගන්නවා. ඒ විදිහට ටච් කරගෙන ඔයාලට පුළුවන් මෙතන වීඩියෝ හරි ඉමේජ් හරි කියන තැනින් ඔයාලට කැමති දෙයක් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ඔයාලට එඩිට් කරගන්න ඕන වීඩියෝ එක හරි ඉමේජ් එක හරි මේ මොබයිල් ඇප් එකට ඇඩ් කරගන්න. මම මේ විදිහට මෙතන තියෙන වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලට එඩිට් කරගන්න ඕන වීඩියෝ එක හරි ඉමේජ් එක හරි සිලෙක්ට් කරලා ඔයාලා මෙතන මේ ඊතලයේ ගාව ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ Vita කියන වීඩියෝ එඩිටින් ඇප් එකෙන් අපි කොහොමද අපේ වීඩියෝ එක එඩිට් කරගන්නේ කියලා. ඔයාලා පළවෙනියට මෙතන මේ පළවෙනියට දින favorite කියන දර ටච් කරගන්න ඕන. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා favorite කරපු effect, stickers, text, music වගේ දේවල් තියෙනවා නම් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ දෙවෙනියට තියෙන edit කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ edit කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට පළවෙනියට තියෙන split කියන තැන ටච් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකේ අනවශ්‍ය කොටසක් මේ විදියට කට් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ ස්පීඩ් කියන තැන ටච් කරලා ඔයාලගේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලගේ වොලියුම් අඩු වැඩි කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ delete කියන තැන ටච් කරලා මේ ක්ලිප් එක අනවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ ක්ලිප් එක ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ AI effect කියන තැන ටච් කරලා මෙතන මේ දීලා තියෙන effect ඔයාලගේ වීඩියෝ එකට add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ cut out කියන තැන ටච් කරලා මෙතන මේ දීලා තියෙන tool වලින් ඔයාලගේ වීඩියෝ එක edit කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ animation කියන තැන touch කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට animation එකක් add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ adjust කියන තැන touch කරලා මෙතන මේ දීලා තියෙන tool වලින් ඔයාලගේ වීඩියෝ එක adjust කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ filters කියන තැන touch කරලා මෙතන මේ දීලා තියෙන filters ඔයාලට මෙතනින් add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ BG කියන තැන touch කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ background එක මෙතනින් හදාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ mask කියන තැන touch කරලා මෙතන මේ දීලා තියෙන marks ඔයාලගේ වීඩියෝ එකට add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ chroma key කියන තැන touch කරලා ඔයාලගේ වීඩියෝ එකේ තියෙන background එක ඉවත් කරගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන tool use කරලා ඔයාලට පුළුවන් වීඩියෝ edit කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ තුන්වෙනියට තියෙන sound කියන තැන touch කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ පළවෙනියේ තියෙන තැන touch කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන music එකක් ඔයාලට select කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ device කියන තැන touch කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ තියෙන music එකක් උනත් add කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ දෙවෙනියේ තියෙන තැන touch කරලා
මෙතන මේ ඉෆෙක්ට් කියන තැනින් ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට ඉෆෙක්ට් එකක් වුණත් ඇඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ රෙකෝඩ් කියන තැන ටච් කරලා ඔයාලගේ වොයිස් එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ටෙස්ට් කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ පළවෙනියට තියෙන ටෙස්ට් කියන තැන ටච් කරලා මෙතනින් ඔයාලට කැමති ටෙස්ට් එකක් මේ විදියට ටයිප් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට ඒ ටෙස්ට් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් එමත් මේක එඩිට් කරන්න. මේ එඩිට් කියන තැනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙතන මේ පල්ලෙහා තියෙන ස්ටයිල් කියන තැනින් ඔයාලට පුළුවන් ඔය මේ පාට වෙනස් කරගන්න. මේ විදියට ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන දේ වලින් ඔයාලගේ ටෙක්ස්ට් එක ලස්සනට හදාගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ස්ටිකර් කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ වීඩියෝ එකට මේ මෙතන මේ තියෙන ස්ටිකර් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ආයෙත් මෙතන මේ පළවෙනියට තියෙන ඉෆෙක්ට් කියන තැන ටච් කරලා මේ දීලා තියෙන ඉෆෙක්ට් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ දෙවෙනියට තියෙන ෆේස් ඉෆෙක්ට් කියන තැන ටච් කරලා මෙතන මේ දීලා තියෙන ඉෆෙක්ට් ඔයාලගේ ෆේස් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ ස්ටයිල් කියන තැන ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ දීලා තියෙන ස්ටයිල් එකක් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ ෆිල්ටර්ස් කියන තැන ටච් කරලා මෙතන මේ දීලා තියෙන ෆිල්ටර් එකක් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ රෙටියෝ කියන තැන ටච් කරලා මෙතන මේ දීලා තියෙන ඒ වලින් ඔයාලගේ වීඩියෝ එකට ගැලපෙන ෆෝමැට් එක මෙතනින් සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් මෙතන මේ හරි ලකුණු ටච් කරගන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මෙතන මේ දීලා තියෙන ටූල් යූස් කරලා ඔයාලගේ වීඩියෝ එක ලස්සනට එඩිට් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ වීඩියෝ එක අවුට්පුට් වෙන්න ඕන රෙසොලූෂන් එක මෙතනින් සිලෙක්ට් කරගන්න ඕන. මම මේ විදිහට full HD තියෙන තැන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලගේ වීඩියෝ එක ෆ්‍රේම් රේට් එක සිලෙක්ට් කරලා ඔයාලා මෙතන මේ උඩ තියෙන එක්ස්පෝර්ට් කියන තැන ටච් කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොබයිල් ඇප් එකකින් ඔයාලගේ වීඩියෝ එක ඔයාලගේ ගැලරි එකටම සේව් වෙනවා. ඔයාලටත් මේ වීට කියන මොබයිල් ඇප් එකෙන් වීඩියෝ එඩිට් කරගන්න පුළුවන් වුණා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගත්තොත් විතරයි මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගම ඔයාලට notification එකක් ගෙන ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හමු වෙමු.